එක්තරා දිනයක වාතයේ නිරපේක්ෂාර්ථතාව x කියලා කියනවා. සාපේක්ෂාර්ථතාව y කියලා කියනවා. අපෙන් අහන්නේ කැපිටල් V වාත පරිමාවක් සංතෘප්ත කරන්න එම පරිමාවට එකතු කළ යුතු ජල වාෂ්ප කිලෝග්‍රෑම් ගණන. අපි හිතමු මේ භාජනය සංතෘප්ත කරන්න නම් අපිට ඕන කියලා m0 ස්කන්ධයක්. m0 ස්කන්ධයක් ඕන මේ භාජනය සංතෘප්ත කරන්න. භාජනයේ පරිමාව කැපිටල් V. භාජනයේ පරිමාව කැපිටල් V. මේ භාජනය සංතෘප්ත කරන්න අපිට ඕන m0 ස්කන්ධයක් ඕන. හරි. අපි හිතමු දැන් තියෙනවා කියලා m ස්කන්ධයක්. m කියලා ස්කන්ධයක් තියෙනවා. ඒතර මේක සංතෘප්ත වෙලා නැහැ කියලා කියන්නේ අනිවාර්යෙන් m කියන අගේ අඩුයි m0 ට වඩා. m කියන අගේ කුඩයි m0 ට වඩා. හරි. එතකොට මේක සංතෘප්ත කරන්න නම් අපි එකතු කරගන්න ඕන අමතර ජල වාෂ්ප ස්කන්ධය අපිට හොයාගන්න පුළුවන් ලේසියෙන් මෙන්න මෙහෙම. සංතෘප්ත කරන්න නම් m0 තියෙන්න ඕන. m0 තියෙන්න ඕන. දැන් තියෙන්නේ එහෙනම් m0 ඍණ m තමා අමතරව එකතු කරන්න ඕන ස්කන්ධය වෙන්නේ. මොකද භාජනය සංතෘප්ත කරන්න නම් m0 ඕන. දැන් තාම තියෙන්නේ m. එහෙනම් මේ දෙකේ වෙනසින් එන්නේ අමතරව එකතු කරන්න ඕන ජල වාෂ්ප ස්කන්ධය. උදාහරණයක් විදිහට මේක ග්‍රෑම් 50ක් නම් සංතෘප්ත කරන්න ග්‍රෑම් 50ක් ඕන නම් දැන් තියෙන්නේ ග්‍රෑම් 20යි නම් තව කොච්චර ඕනද? එහෙනම් තව 30ක් ඕනනේ. ඒ කියන්නේ 50 ඍණ 20. එහෙනම් සංතෘප්ත කරන්න ඕන ස්කන්ධයෙන් දැන් තියෙන ස්කන්ධය අඩු කරාම එන්නේ තව කොච්චර ඕනද කියලා. හරි. එහෙනම් අපිට පුළුවන් m0 ඍණ m කියන එක හොයාගන්න. මෙතනදී අපිට දීලා තියෙන වාතයේ නිරපේක්ෂ ආර්ද්‍රතාව. නිරපේක්ෂ ආර්ද්‍රතාව කියලා කියන්නේ ජල වාෂ්ප ඝනත්වය. එහෙනම් m කියන අගය සමාන වෙනවා. m කියලා කියන්නේ දැන් තියෙන ජල වාෂ්ප ස්කන්ධය සමාන වෙනවා. ඝනත්වය වැඩි කිරීම පරිමාව. ජල වාෂ්ප ඝනත්වය x පරිමාව v. එහෙනම් දැන් තියෙන ජල වාෂ්ප ස්කන්ධය වෙන්නේ x වැඩි කිරීම v. අපි ඊළඟට හොයාගන්න ඕන m0 වල අගය. m0 වල අගය හොයාගන්න ඕන. අපිට ඒක හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සමීකරණය භාවිතා කරලා අපි දන්න සාපේක්ෂ ආර්ද්‍රතාව අපිට ලියන්න පුළුවන් m බෙදීම m0 තියෙන ජල වාෂ්ප ස්කන්ධයේ බෙදීම සංතෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය වැඩි කරන්න ඕන 100%න්. ඒතර ලැබෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව. දැන් අපිට දීලා තියෙනවා මේ ගානේ සාපේක්ෂ ආර්ද්‍රතාව y. සාපේක්ෂ ආර්ද්‍රතාව y. හරි. එහෙනම් අපිට මෙතෙන්දී හොයාගන්න පුළුවන් m0 වල අගය. එහෙමනම් y සමාන වෙනවා m කියලා කියන්නේ x වැඩි කිරීම v බෙදීම m0 වැඩි කිරීම 100. හරි. එහෙමනම් m0 කියලා කියන්නේ ci xv බෙදීම y. ඔන්නෝම ලියන්න පුළුවන් m0 වල අගය. හරි. එහෙනම් අපි දන්නවා අමතරව එකතු කරන්න ඕන ජල වාෂ්ප ස්කන්ධය කියන්නේ m0 අඩු කිරීම m. අපි දැන් m0 වල අගයක් දන්නවා m වල අගයක් දන්නවා. එහෙමනම් පිළිතුර වෙන්න ඕන m0 අඩු කිරීම m. m0 කියලා කියන්නේ ci xv අඩු කිරීම m කියලා කියන්නේ xv. හරි. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4.